මයික් එක පොඩ්ඩක් ඔව් මේ උඩට තියලා කරලා නැත්නම් එහෙන්න අගින් මයික් එක පොඩ්ඩක් උඩට තියලා කරන්න නැත්නම් පැහැදිලි නැහැ කියලා. අයි ඉතින් මේක මේ ෆෝන් එකකින් ගන්න කරගෙන මයික් එකෙන් හදන්නේ මේ පෑම් එකේ. කතරම තියා ගන්න ඕනේ. අවසර ස්වාමීනි ඕකාස පළමුවද දෙවනුවද තුන්වෙනුවද බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට රත්නත්‍රයට මව්පිය ගුරු මුතුමන් වහන්සේලාට කායත් ද්වාරයෙන් වාක් ද්වාරයෙන් මනෝ ද්වාරයෙන් ද්වාරත්‍රයෙන් දොහොත් මුදුනේ තබා ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්තක් ප්‍රසාදයෙන් නියතමානීව වැඳ නමස්කාර කරමි. නමස්කාර වේවා. මෙසේ ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්තක් ප්‍රසාදයෙන් නිහතමානීව වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාවේ ආනුභාවයෙන් සසර සැරි සරණාතුරා නරකාදී සතර අපායොත්පත්තියෙන්ද ත්‍රිවිධ සත්ත්ව විනාශයෙන්ද අෂ්ටදුට්ඨක්ෂණයෙන්ද පන්තවිධ අන්තරාවෙන්ද සම්පූර්ණයෙන් සදහටම අත මිදෙම්මා. ස්වාමීනි අන්තිම ආත්ම භාවයේදී මාර්ගඵල නිර්වාණ ධර්මය සුවසේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ආදී වට්ටමක සීලය සමාදන් වෙන්න. සිල්ලිලි මේ වාක්‍යය.
සමහන් වදාමි තං අදේත නමෝ තස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณาဂมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิภิกษุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิปรุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมปัปปลาปาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาจีวาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณเนสัตถิงอาจีวังอัตตมกติลันธัมมัญชาดุขังทุรักขิตังคัตตาอัปปมาเดนะสัมปาเดตัมบังසාදවන්ත පින්නතුනි අදත් සිරිත් පරිදි උතුම් වූ සීලයක පිහිටා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා තැන්පත් කළ උතුම් බුද්ධ පූජා පවත්වාගෙන ඊට අනතුරුව අපි අදට නියමිත භාවනා පාඩමට සවන් දෙන්න සූදානම් වෙමු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දීයමාන වැඩ ඉන්නවා හා සමානව සිටින් මේ පූජා වස්තුන් තැන්පත් කොට බුදු ගුණ ආවර්ජනා කරගෙන උතුම් බුද්ධ පූජා පවත්වීමට নমස්කාරය කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා භගවා ලෝකේ තිත්තේය තව සාසනං තාවතා පතිගන්නාතු පූජා ලෝකානුකම්පයා ගන්ධතේ ලබ්බදිත්තේන දීපේන තමදන්තිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදක් සුගන්ධිකායි වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කම්පං රසන්න මధుරං සුභං පානීයමේතං භගවා පටිගන්නාතු මුත්තං අදිවාසේතුනෝ දන්තේ පානකං පරිකම්පිතං
අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තම අදිවාචේ තුනෝ බන්තේ බේසද්දම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තම අදිවාචේ තුනෝ බන්තේ බේසද්දම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තම අදිවාචේ තුනෝ බන්තේ තාම්බූලං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තම වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුමතන්තති පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුත් පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුම්පං මිලායාති යතා ඉදම්මේ කායෝ තථායාති විනාශබං ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාධනෙන සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ තන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයි අත්තන්තං වේදි ධම්මෝ විඤ්ඤෝ ඒති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උදුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අන්ත පුරිස පුංගලා ඒත භගවතෝ සාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අන්දලිකරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති නමාමි බුද්ධං ගුණසාගරං සත්තා සදාගුන්තු සුඛී අවේරා කායෝති ගුණ්ඩෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අන්තේ නමාමි ධම්මං සුගතේන දේශිතං සත්තා සදාගුන්තු සුඛී අවේරා කායෝති ගුණ්ඩෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අනන්තේ නමාමි සංඝං නිරාජ ශාවකං සත්තා සදාගුන්තු සුඛී අවේරා කායෝති ගුණ්ඩෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අනන්තේ වන්දාමි දේතියං සම්බං සම්බතානි සුපදිත්තේ සාදීනික ධාතු මහා බුද්ධරූපං සකලං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම තතං සමාගමෝතු යාව නිබ්බාන පන්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු ඉමාය ධම්මානු ධම්ම පටිපන්තිය බුද්ධං පූජේමි
ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය සම්මං පූජේමි. ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය සංඝං පූජේමි. අද්දායිමාය පටිපත්තිය ජාති ජරා මරණං පරිමුක්ඛිතා. කායේන වාචා චිත්තේන පමාදේන මාකතං අන්තයං කමමේ බන්ත උරිපන්න තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මාකතං අන්තයං කමමේ ධම්ම සම්දිත්තික කාලික. කායේන වාචා චිත්තේන පමාදේන මාකතං අන්තයං කමමේ සංඝ කන්න අනුත්තර. සාදු සාදු. සන්දාවන්ත පින්නතුනි, අදත් නියමිත දාන වාරණික භාවනා වාරය සම්පූර්ණ කරමින් දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අද දවසේ ආවනීය ගුණය පිළිබඳව පැහැදිලි කරන්න. මහා සංඝරත්නයේ තියෙන උතුම් ගුණ අතරින් අපි ගිය වාරේ සාමීති පටිපන්න ගුණය පිළිබඳවයි කතා කළේ. අද තියෙන්නේ ඒ උතුම් ගුණ සිහිපත් කරගෙන කුසල අරමුණක් දිගට පවත්වා ගැනීමේදී තමන්ගේ ශාසනික හැඟීම් ඉස්මතු කර ගැනීමට හේතු වෙන වටිනා පුණ්‍ය ශක්තියක් තමයි කවුරුත් දැනගත යුතු අරමුණක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ ආවනීය ගුණය. ආවනීය ගුණය කියන්නේ මහා සංඝරත්නයේ තියෙන උතුම් ගුණයක්. ඒ ගුණය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසටම ගැළපෙන උතුම් ගුණයක්. ඒ ගුණය තමන් ළඟ තියෙනවා නම් ඕනම දෙයක් ගෙනත් දෙන දෙයක් යම් කෙනෙක් ලබා ගන්න සුදුසු ගුණයක් තමන් ළඟ පැවතුනා හා සමානම උතුම් ගුණයක් තමන් ළඟ තියෙනවා. කියන්නේ ආවනීය ගුණය කියන්නේ යොදුන් 100,000 ගණන් වුණත් දුර සිට ගෙනත් සිව්පසයෙන් පූජා සත්කාර කිරීමට සුදුසු සීලාදී ගුණ සම්පන්න භාවයක් යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ ගුණය තමයි ආවනීය ගුණය. ඒක විශේෂයෙන් තියෙන්නේ මහා සංඝරත්නයේ තියෙන ගුණයක්. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා ළඟ තියෙන ගුණයක්. ඒ වගේම උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසෙහි තිබිය යුතු වටිනා ගුණාංගයක් තමයි ආවනීය ගුණය. එතකොට ඒ වගේ උතුම් ගුණ අපේ ජීවිතවලට එක්කාසු කරගත්තාම අපි ගුණවත් භාවයකින් කාලය ගත කරා වෙනවා. ඉතින් මේ ගුණවත් භාවයෙන් කාලය ගත කරා කියලා හිතන්නේ දැන් අපි යම් දේවල් ලබන්න සුදුසුම් ඇති කරගන්න ඕනේ. දැන් අපි මව්පියන් වශයෙන් දරුවන්ගෙන් යම්කිසි දෙයක් ලබන්න සුදුසුකම් ලබනවා. ඒ වගේම සිල් සමාදන් ගත්තාම සිව්පසයේ ලබන්න සුදුසුම් බවට පත් වෙනවා. එතකොට මේ ආවනීය ගුණය තියෙනවා. සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්මයක යෙදී වාසය කරනවා නම් අනිවාර්යෙන් ආවනීය ගුණය තියෙන්න ඕනේ. ඒ වගේම මව්පියන් වශයෙන් දරුවන්ගෙන් මොනවා හරි ලබනවා නම් ඒ ආවනීය ගුණය තියෙනවා. මව්පියෝ ළඟ තිබිය යුතු ගුණයක් තමයි ආවනීය ගුණය. දරුවෝ වුණත් හරි හම්බ කරලා මොනවා හරි මව්පියන්ට ගෙනත් දෙනවනේ. මේවත් දෙනකොට ඒ ගුණය මව්පියන් ළඟ තියෙන්න ඕන ආවනීය ගුණය. එතකොට වෙන පිට කෙනෙක් වුණත් තමන්ගේ ගුණවත් බව සලකාගෙන මොනවා හරි දෙයකින් සංග්‍රහ කළොත් ඒ සංග්‍රහ කරන වෙලාවට තමන් ළඟ මේ ගුණේ තියෙන්න ඕන. ඒ ගුණේ තියෙනවා නම් තමන් ඒ දේ ලබන්න සුදුසෙක් බවට පත් වෙනවා. ඉතින් අන්නේ උතුම් ගුණයක් තමයි මේ ආවනීය ගුණයක් කියන්නේ. දැන් අපි ඒ ආවනීය ගුණය කියන්නේ එතකොට ඕනම තැනක ගිහිල්ලා යම් කිසි දෙයක් උපයා සපයාගෙන ගෙනවිත් ඒ සිව්පසයෙන් සිව් පිරිසට දාන ආදී පින්කමක් වශයෙන් යම් කිසි දෙයක් දෙන්න සුදුසුයි. කියන්නේ භික්ෂුවකට භික්ෂුණියකට
උපාසක කෙනෙකුට උපාසිකාවකට. මෙන්න මේ 4 කොටාසයට යම්කිසි දෙයක් දෙන්න සුදුසුයි. අන්නේ දෙන්න සුදුසු ගුණයකින් යුක්ත තමන් ජීවිතය පවත්වා ගන්නවා නම් ඒ පවත්වා ගන්න වාරයක් ගානේ මෙන්න මේ උතුම් ගුණය තමන් ළඟ පවතිනවා. අන්නේ තමන් ළඟ පවතින උතුම් ගුණය සිහි කරගෙනයි අපි මේ ආවුනීය ගුණය පිළිබඳව පැහැදිලි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට ඒ ආවුනීය ගුණයෙන් යුක්ත වෙන්න නම් සුපටිපන්නාදී උතුම් ගුණ වලින් යුක්ත වෙන්න සම්‍යක් මාර්ගයට පිළිපන් කෙනෙක් වෙන්න ඕනේ. ඉර්ජුපටිපන්නය ඉර්ජු මාර්ගයට පිළිපන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඥායපටිපන්න නිර්වාණ මාර්ගයට පිළිපන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. සාමීති පටිපන්න ගුණය පූජනීය වූ අනුයාත මාර්ගයට පිළිපන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. දැන් අපි සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීති පටිපන්න ගුණය අපි ඉහත වාරවලදී මතක් කළා. මෙන්න මේ ගුණ වලින් යුක්ත ජීවිතයක් පවතිනවා නම් අන්නේ ජීවිතය තුළ මෙන්න මේ ගුණාංග පවතිනවා. සුපටිපන්න දැන් සම්‍යක් මාර්ගයට පිළිපන් හේයින් සුපටිපන්න කියන්නේ මැදුම් පිළිවෙතට. මැදුම් පිළිවෙතට පිළිපන් කෙනෙක් ඉන්නවා නම් නිවන් අරමුණු කරගෙන ඒ අරමුණු කරගෙන යන හැම කෙනෙකුටම පුළුවන් මේ ආවුනීය ගුණයෙන් යම්සි දෙයක් ලබන්න. දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස හැම වෙලෙම සම්‍යක් මාර්ගයට පිළිපන්නවා. ඒ සම්‍යක් මාර්ගයට පිළිපන්න නම් ලම් දෙයක් ලබන්න සුදුසුයි. අන්නේ සුදුසු ගුණයකින් යුක්තව වාසය කරනවා නම් හැම වෙලෙම මැදුම් පිළිවෙතෙන් නිවනට සමීප වෙන උතුම් ගුණයක් ආරක්ෂා කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. සුපටිපන්න ගුණයෙහි පිහිටලා කටයුතු කරනවා නම්. උජුපටිපන්න ගුණය කියලා කියන්නේ ඉද්ධු මාර්ගයට. ඉද්ධු මාර්ගයට කියන්නේ ඇද නැති මාර්ගයට. ඇද නැති මාර්ගයට පිළිපන් හේයින් ඉද්ධු මාර්ගයට පිළිපන් හේයින් මේ ආවුනීය ගුණයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ උතුම් ගුණය සලකාගෙන උතුම් කුසල් අරමුණු මුදුන්පත් කර ගන්නකොට සම්‍යක් මාර්ගයට පිළිපන් හේයින්. එතකොට මේ සම්‍යක් මාර්ගයට පිළිපන් හේයින් උජුපටිපන්න ගුණයෙන් යුක්තයි. එතකොට මේ උජුපටිපන්න ගුණයෙන් යුක්ත වෙන්නේ ඉර්ජු මාර්ගය. ඉර්ජු මාර්ගය කියලා කියන්නේ මෙතන සීලාදී ප්‍රතිපත්ති ගුණයක යෙදී වාසය කිරීම. සීලාදී ගුණය වශයෙන් සලකන්නේ ඉර්ජු මාර්ගය. ඉර්ජු මාර්ගය කියන්නේ සීලවන්ත ගුණයක්. ඉර්ජුවන්ත සීලයෙන් සිල්වන්තයා හැම වෙලෙම ඉර්ජුවන්තයි. අන්නේ ඉර්ජුවන්ත ගුණ වලින් යුක්ත නිසා ඉර්ජුවන්තයා හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ තමන් බලාපොරොත්තු වෙන සම්‍යක් මාර්ගයට පිළිපන් මාර්ගයට පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා. ඉර්ජු මාර්ගයට පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඥායපටිපන්න ගුණය කියලා කියන්නේ නිර්වාණ මාර්ගය. නිර්වාණ මාර්ගයට කියන්නේ හේතුඵල පිළිගත් නුවණකින් නිවනට ගමන් කරන කෙනා. ඊළඟට සාමීති පටිපන්න ගුණයෙන් යුක්ත වෙන්නේ පූජනීයත්වයටපත් වෙන අනුයාත මාර්ගයට පිළිපන් කෙනා. අනුයාත ප්‍රතිපත්ති මාර්ගය කියලා කියන්නේ බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා ගමන්ගත් නිවන් මාර්ගය. මේ නිවන් මාර්ගයේ ගමන් කරනවා නම් ඒ ගමන් කරන හැම කෙනාටම පුළුවන් සාමීති පටිපන්න ගුණයෙන් යුක්ත. එතකොට සම්‍යක් මාර්ගයට පිළිපන් කෙනාටත් ඉර්ජු මාර්ගයට පිළිපන් කෙනාටත් නිර්වාණ මාර්ගයට පිළිපන් කෙනාටත් පූජනීය අනුයාත ප්‍රතිපත්ති මාර්ගයට පිළිපන් කෙනාටත් මෙන්න මේ ආවුනීය ගුණයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට පූජනීයත්වයෙන් යම්කිසි දෙයක් ලබන්න සුදුසු ගුණයක් Taman ළඟ තියෙනවා. කියන්නේ යම්කිසි දෙයක් ගෙනල්ලා දෙයක් දෙනකොට ඒක ලබන්න Taman සුදුසෙක් බවට පත් වෙන්න ඕනේ. මේ සුදුසෙක් බවට පත් වෙන්න නම් මෙන්න මේ ඉර්ජු මාර්ගයට පිළිපන් කෙනෙක් වෙන්න ඕන, සම්‍යක් මාර්ගයට පිළිපන් කෙනෙක් වෙන්න ඕන, නිර්වාණ මාර්ගයට පිළිපන් කෙනෙක් වෙන්න ඕන.
පූජනීය අනුයාත මාර්ගයට පිළිපන් කෙනෙක් වෙන්න ඕන. එන්නේ මේ වාගේ කෙනාට පුළුවන් මේ ආවුනේය ගුණයෙන් යුක්ත වෙන්න. ආවුනේය ගුණය කියන්නේ යොදුන් 30,000 ගානක දුර සිට නමුත් යම්කිසි වස්තුවක් ගෙනල්ලා සිව්පසයෙන් උපස්ථාන කරන්ද සුදුසු ගුණයකින් යුක්ත වෙන්න ඕන. එතකොට ඒ ගුණය තියෙන්න ඕනේ හැම වෙලෙම භික්ෂුවට, භික්ෂුණියට, උපාසකට, උපාසිකාවට කියන මේ සිව්වණක් පිරිසට මෙන්න මේ ගුණයෙන් යුක්ත වෙන්න ඕන. ඊළඟට ආවුනේය ගුණය තියෙන්න ඕන දයාබර මව්පිය දෙන්න ළඟ. මව්පිය දෙන්නත් සුදුසුයි දරුවන්ගෙන් යම්කිසි දෙයක් ලබන්න. ඒ දරුවෝ මොනවා හරි හැකියාවක් කරලා හෝ යම්කිසි දෙයක් උපයාගෙන මේ සිව්පසයෙන් යම්කිසි දෙයක් ආහාර පාන වලින්, ඇඳුම් පැළඳුම් වලින්, බෙහෙත් හේත් වලින්, ගෙවල් දොරවල් වලින් ඒ මව්පියන්ට උපස්ථාන කළ යුතුයි. අන්නේ උපස්ථාන කරන්ද මේ ලවණ්ඩ ඒ මව්පියෝ සුදුසුයි දරුවන්ගෙන්. අන්නේ ලවණ්ඩ සුදුසුකම් තියෙනවා නම් එතන ආවුනේය ගුණය තියෙනවා. හැම වෙලෙම මව්පියෝ දෙන්නෙක් අතර දෙන්න අතර මේ ආවුනේය ගුණය තියෙනවා. ආවුනේය ගුණය තියෙනවා කියන්නේ දරුවන්ගෙන් ඕනම දෙයක් දෙමව්පියෝ දෙන්න ලබන්න සුදුසුයි. ඕන තැනක ඕන ප්‍රදේශයකට ඕන තැනකට ගිහිල්ලා යම් කිසි ගයක් ගෙනත් දීලා අම්මා තාත්තට අතට දීලා දන ගහලා වඳින්න සුදුසුයි. මේ ගුණය ආවුනේය ගුණය. ඉතින් අපි දැන් සිව්පසයෙන් උපස්ථාන කරන්නෙත් එහෙමනේ. සිව්පසයෙන් උපස්ථාන කරනකොට ඒ වස්තුව දීලා චීවරයක් හෝ පිණ්ඩපාතයක් හෝ සේනාසනයක් හෝ ගිලම්පස ටිකක් හරි දීලා දන ගහලා පසක පිහිටවලා වඳින්න සුදුසුයි. එවැනි ගුණයක් මේ තියෙන්නේ එතකොට භික්ෂුවක් ළඟ, භික්ෂුණියක් ළඟ, උපාසක කෙනෙක් ළඟ, උපාසිකාවක් ළඟ. එහෙම නැත්නම් මව්පියෝ දෙන්න ළඟ තියෙනවා. ඉතින් අන්නේ සුදුසු ගුණය තියෙනවා. ඊළඟට ගුරුවරු ළඟත් තියෙනවා. සිල්වත් ගුණවත් ගුරුවරු ළඟ තියෙනවා. ඒ ගුරුවරුන්ටත් ගුණවත් භාවයෙන් ත්‍රිප ශාස්ත්‍රය ඉගෙනනවා කියලා යම්කිසි මේ ශිෂ්‍යයෙකුට පුළුවන් ගිහිල්ලා මොනවා හරි දීලා ගුරු පූජාවක් හැටියට දීලා දන ගහලා වඳින්න සුදුසුයි. එතකොට ඒ විදිහේ ගුණයක් ඒකේ එහෙම දෙයක් ලබනවා නම් ඒ ශාසනික වශයෙන් මෙන්න මේ ප්‍රතිපත්ති මාර්ග හතරට පිටිපන්ත වෙනවා. සම්‍යක් මාර්ගයට පිළිපන් කෙනෙක් වෙන්න ඕන, ඉද්ධ්වන්ත මාර්ගයට පිළිපන් කෙනෙක් වෙන්න ඕන, නිර්වාණ මාර්ගයට පිළිපන් කෙනෙක් වෙන්න ඕන, පූජනීයත්වයට පත්වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙමනම් ඒ ආවුනේය ගුණයෙන් යුක්තයි. ඊළඟට ආර්යේන සීලක්ඛන්දේන ආවුනේය ගුණය තියෙනවා. ආර්යයන් වහන්සේලාට අයත් වූ සීලස්කන්ධයෙන් යුක්ත වෙන්න ඕන. එතකොට ආර්ය ගුණයක පිහිටලා වෙන්න ඕන මේ දෙයක් ලබන්න. එතකොට ආර්ය ගුණයක පිහිටලා අපි කටයුතු කරනවා නම් ඒ දේ ලබන්න සුදුසු වෙන්නේ කවුද? ආර්ය සීලය කියන්නේ මොකද්ද? ආර්යයන් වහන්සේලා අනුගමනය කළ සීලයක්. එතකොට ආර්යයන් වහන්සේලා අනුගමනය කර සීලය මොකද්ද? ඉතින් මොන සීලයේ තියෙන්නේ ඒක? ආර්ය උතුමන් වහන්සේලා ගමන්ගත් සීලයක පිළිපදින්න නම් උපෝසත අෂ්ටාංග සීලය රකින්න ඕන. දස සීලය රකින්න ඕන. සාමණේර සීලය රකින්න ඕන. උපසම්පදා සීලය රකින්න ඕන. ඒ ඔක්කොම ආර්ය ගුණ. ආර්යයන් වහන්සේලාට පන්සිල් නැති නෑ. ආදී අට්ටමක සීලය ඇති වෙන්නේ බෝසත්යන් වහන්සේලාට. ඉතින් ඒ ගුණ නිත්‍ය වශයෙන් රකින්න ඕනේ. අකින්න ගමන් මේ යම් කිසි දෙයක් ලබන්න සුදුසු වෙන්නේ එක්කෝ උපෝසත සීලයක් සමාදන් වෙලා ඉන්න ඕනේ. දැන් අපිට දාන ටිකක් හරි ලැබෙන්නේ උපෝසත දවසටනේ. උපෝසත සීලයක් සමාදන් වෙලා ඉන්න වෙලාවට ඕන කෙනෙක් දාන ගෙනත් දෙනවා. පන්සිල් රැකලා ඉන්නකොට දාන ගෙනත් දෙන්නේ නැහැ නේ කවුරු. දැන් පන්සිල් පද පහ රකින්නවා නම් දාන ගෙනත් දෙන්නේ නැහැ. ආදී වර්තමක සීලය සමාදන් වෙලා ඉන්නවා නම් දාන ගෙනත් දෙන්නේ නැහැ. දාන ගෙනත් දෙන්නේ උපෝසත
අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා ඉන්නකොට අන්න ආර්ය සීලයක්. එහෙම නැත්නම් දස සීලය. ඊළඟට නෙත්කම්ම දස සීලය. එහෙම නැත්නම් පැවිදි දස සීලය. එහෙම නැත්නම් උපසම්පදා සීලය. ආර්ය උතුමන් වහන්සේලාට ගැලපෙන සීලයක් සමාදන් වෙලා ඉන්නවා නම් සිව්පසය ලබන්න සුදුසුයි. එතකොට ආවුනේය ගුණේ තමන් ළඟ තියෙනවා. ඒකට කියනවා ආර්යේන සීලක්ඛන්දේන ආර්යයන් වහන්සේලා අනුගමනය කරන සීලය. එතකොට ඒ සීලෙන් යුක්ත වෙන්න ඕන. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලෙන් යුක්ත වෙන්න ඕන. ඉන්ද්‍රිය සංවර සීලෙන් යුක්ත වෙනවා නම් හැම වෙලෙම සිහියෙන් ඉන්න කෙනෙක් ඒ දාණය ගත්තට කමක් නැහැ. දැන් ආනි මේ ඉන්ද්‍රිය සංවර සීලය හැම වෙලෙම රැකෙන්නේ කාගෙන්ද? මොකක් තියෙන එකනද? ඉන්ද්‍රිය සංවර වෙන්නේ සිහිය තියෙන කෙනාට. සිහිය තියෙනවා නම් ඉන්ද්‍රිය සංවර සීලය තියෙනවා. එතකොට සතියෙන් ඉන්නවා නම් මේ ආවුනේය ගුණයෙන් යුක්ත වෙන නිසා යම් දෙයක් ගන්න සුදුසුයි. එතකොට ඇස කන නාසය දිව කය කියන මේ සිත කියන මේ පංචේන්ද්‍රයන් මේ හය ඉන්ද්‍රියන්ම මනාව සංවර කර ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ අරමුණු වල ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඇස කන නාසය දිව ශරීරයේ හිත කියන මෙන්න මේ පංචේන්ද්‍රයන් ෂට් ඉන්ද්‍රයන්ගෙන් සංවර භාවයටපත් වෙනවා නම් සතියෙන් අන්න ඒ පුද්ගලයාට පුළුවන් අනුන් ගෙනත් දෙන එකක් ගන්න සුදුසු ගුණයක පිහිටලා ඉන්නවා. එහෙම නැත්නම් සුදුසු නැහැ. ඊළඟට සති සම්පජාන්නේ. සති සම්පජාන්නේ කියන්නේ සිහි නුවණින් ඉන්න එක. සිහි නුවණින් ඉන්න කෙනාට පුළුවන් අනුන් ගෙනත් දෙන එකක් ලබන්න. ඒ සිහි නුවණින් ඉන්න කෙනා හැම වෙලෙම ඉන්නේ මොකෙන්ද? සිහි නුවණින්නේ. සිහි නුවණින් ඉන්නවා නම් පංච ඉන්ද්‍රියයන්ගෙන් මේ පංචේන්ද්‍රයන් සංවර කරගෙන පංච නීවරණයන් යටපත් කරලා ඉන්න වෙලාව. පංච නීවරණ ධර්මයන් යටපත් කරලා ඉන්නවනම් ඉන්නේ සතියෙන්. ඒ වගේම සම්පජන්ණයෙන් ඉන්නේ නුවණින්. නුවණින් කියන්නේ කරන දේ පිළිබඳ විපාකයේ සිහි කරගෙන දන්න නුවණින් ඉන්නේ. දැන් මොනවා හරි දෙයක් කරනකොට මේකේ විපාක වාරයක් තියෙනවා. මේ හොඳ දෙයක් කරන්නේ මේ හොඳ දේ විපාකයේ මේකයි කියන එක තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගන්න පුළුවන් නම් සිහි නුවණ තියෙනවා. මේ නරක දෙයක් කළොත් නරක විපාකයක් එනවා කියලා පිළිගන්න පුළුවන් නම් නුවණ තියෙනවා. එතකොට සිහි නුවණින් ඉන්නවා කියලා කියන්නේ කුසල් අකුසල් දෙකේ විපාකයේ පිළිගන්න නුවණින් සිහියෙන් ඉඳීම. එහෙම ඉන්නවා නම් එතන මොකද වෙන්නේ? ආවුනේය ගුණයට සුදුස්සෙක් බවට පත් වෙනවා. අන්නේ පංචෙක් බවට පත් වෙනවා නම් Tamanට පුළුවන් ඒ ගුණයෙන් යුක්ත වාසය කරන්න. ඉතින් එහෙම ඉන්න පුළුවන් නම් වඩාම සුදුස්සෙක් බවට පත් වෙනවා. ඊළඟට කාය විවේකය. කාය විවේකයෙන් ඉන්නවා නම් මේ සුදුසුයි. සති සම්පජන්ණයෙන් කියනකොට දැන් අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවනේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියලා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්බින්දිතේ ප්‍රසාසිතේ සම්පජානකාරී හෝති. එතකොට පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. මේ උච්චාව පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. මේව සිහිනුවණින් ඒව කරන්න ඕනේ. දැන් ගමනක් යනවා නම් ඒ ගමන යන්න ඕනේ සිහිනුවණින්. ආපහු එනවා නම් සිහිනුවණින්. ඊළඟට ඈත බලනවා නම් ළඟ බලනවා නම් ආපහු බලනවා නම් සිහිනුවණින්. ඊළඟට අතපය දිගාරිනවා නම් ඉරියව් මේ පවත්වනවා නම් ඒත් සිහිනුවණින්. ඊළඟට ආහාර ගැනීම, ඇඳුම් පැළඳීම, ඇඳුම් පැළුම් පරිහරණය කිරීම ඔක්කොම සිහියෙන් කරන්න ඕනේ. ඊළඟට වැසිකිලි කැසිකිලි යන එක සිහියෙන් කරන්න ඕනේ. ඊළඟට කෑ යුතු දේ, බිය යුතු දේ, හැපිය යුතු දේ, විකිය යුතු දේ සිහියෙන් කරන්න ඕනේ. තෘෂ්ණාවෙන් තොරව.
එතකොට සතර ඉරියව් සිහියෙන් පවත්වන්න ඕන. එහෙම පවත්වනවා නම් ඒ පවත්වන හැම දිනාටම මොකද මේ සිහිනුවණින් ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්නේ සිහිනුවණින් ඉන්න පුළුවන්කම තියෙන කෙනාට පුළුවන් මේ ආමුනේය ගුණයෙන් යුක්ත වෙන්න. එහෙම ගන්න මේ එහෙම ලබනා ගන්නවා නම් මෙන්න මේ ගුණ වලින් යුක්ත වෙන්න ඕනේ. එළඹ සිටි සිහිනුවණින් කටයුතු කරන්න පුළුවන් නම් Tamanට පුළුවන් අනුන් ගෙනත් දෙන එකක් ලබා ගන්න Taman සුදුසෙක් බවට පත් වෙනවා. ඊළඟට කාය විවේකය. කාය විවේක කියන්නේ ආරණ්‍ය රුක්කමූල ශුන්‍යාගාරවල සීලාදී ප්‍රතිපත්ති පුරමින් කාලය ගත කිරීම. දැන් සීලාදී ප්‍රතිපත්ති ගුණයක් ආරක්ෂා කරනවා නම් විවේක ස්ථානයට ගිහිල්ලා කාය විවේකයෙන් ඉන්න ඕනේ. කාය විවේකයෙන් ඉන්නවා කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමේසු මිච්ඡාචාර කියන වැරදි වලින් වෙන්වීම. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම වලින් වෙන්වීම. කායික වාචසික මේ සංවරයෙන් පංච නීවරණයන් යටපත් කරමින් ආරණ්‍ය සේනාසනයක හෝ රුක්කමූලයක හෝ ශුන්‍යාගාරයක හෝ සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්මයක යෙදී වාසය කරනවා නම් ඒ වාසය කරන කෙනා කාය විවේකයෙන් ඉන්නේ. කාය විවේකය කියන්නේ සීලය. සීලයෙන් යුක්ත වෙනවා නම් පුළුවන් යම් කිසි කෙනෙකුට යම් කිසි දෙයක් මේ ලබන්න සුදුසෙක් බවට පත් වෙනවා. ඉතින් එවැනි සුදුසෙක් බවට පත් වෙලා උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගන්න ලැබෙනවා. ඊළඟට චිත්ත විවේකය. චිත්ත විවේකය කියන්නේ පංච නීවරණයන් යටපත් කොට චිත්ත සමාධිය වැඩි වීම. පංච නීවරණයන් යටපත් කරලා චිත්ත සමාධියක් ලබන්න පුළුවන් නම් ඒ ලබා ගන්න ඉන්න වෙලාවේ යම් කිසි දෙයක් ලබන්න සුදුසුයි. ඒ කියන්නේ සීලාදී ප්‍රතිපත්තියක යෙදিলা පංච නීවරණයන් යටපත් කරගෙන ඉන්න ප්‍රතිපත්තියක් රකින්න වෙලාවට යම් කිසි කෙනෙක්ගේ සිව්පසයක් ලබන්න සුදුසුයි. එහෙම නැත්නම් ණයකාරයන් බවට පත් වෙනවා. එතකොට ඒ පංච නීවරණයන්ගෙන් යටපත් කරලා චිත්ත සමාධියෙන් ඉන්නවා නම් චිත්ත විවේකයෙන්. චිත්ත විවේකයේ හැම වෙලෙම තියෙන්නේ පංච නීවරණයන්ගෙන් හිත යටපත් කරගෙන ඉන්න වෙලාව. ඊළඟට උපදි විවේකය. උපදි විවේකය කියන්නේ කෙලසුන් නසා මගඵල නිවන් සුව අරමුණු කරමින් වාසය කිරීම. ඒ කියන්නේ උපදි විවේකය කියන්නේ මාර්ගඵල සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල වලට පැමිණිලා නිවන් අරමුණු කරමින් ඒ කෙලස් නැසමින් කාලය ගත කිරීම. එවැනි කාලය ගත කිරීමකින් වාසය කරනවා නම් වාසය කරන වාරයක් ගානේ උපදි විවේකයෙන් කාලය ගත කරන. උපදි විවේකය කියන්නේ කෙලස් නැසමින් ඉන්න වෙලාව. කෙලස් නැසමින් කාලය ගත කරන වෙලාව. එතකොට අපිට භාවනා කරන වෙලාවක් සිල් සමාදන් වෙච්ච වෙලාවක ඉන්නවා නම් ප්‍රතඥායට පුළුවන් ඒ ක්‍රමයෙන් කෙලෙසුන් නසාගෙන යටපත් කරගෙන ඉන්න. දැන් සිල් සමාදන් වෙච්ච වෙලාවට අපි පුළුවන් තරම් කෙලෙස් අරමුණු වලින් මිදෙන්න බලනවා. භාවනා කරන වෙලාවෙත් කෙලෙස් අරමුණු වලින් මිදෙන්න බලනවා. ඒ දෙකෙන් සාමාන්‍ය කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. ලබන්න පුළුවන් එහෙම දෙකෙන්. එහෙම නැත්නම් මේ මාර්ගඵල ලබන්න ඕන. සමාපත්තියක් ලබන්න ඕන. සමාපත්තියක් ලැබුවා සමාපත්තියේ ඉන්න කාලය තුල ලබන්න පුළුවන්. සීලයක් සමාදන් වෙලා ඉන්නවා නම් සීල් සමාදන් වෙලා ඉන්න කාලය තුල සිව්පස්සේ ලබන්න පුළුවන්. එහෙම ඉන්න කෙනෙකුට පුළුවන් සිව්පස්සේ ලබන්න. එතකොට කෙලස් නැසමින් කාලය ගත කරන වෙලාවක් වෙතොත් ඒ වෙලාවේදී සිව්පස්සේ ලබන්න සුදුසුයි. ඊළඟට දිබ්බ විහාරය. දිබ්බ විහාරය කියලා කියන්නේ අට සමාපත්තිලාභී වීම. දිව්‍ය විහාරයෙන් වාසය කරා කියන්නේ අට සමාපatti ලැබීම. ඒ කියන්නේ දස කසින වලින් වර්ණ කර්ෂණ 4න් හා භූත කසින 4න් රූප සමාපත්තියට සමවැදිලා එයින් නැගී හිට අරූප සමාපatti 4 ලැබීම. ඒ කියන්නේ දැන් පඨවි කසිනෙන් චතුර්ථ ධානයට යනවා. එයින් නැගී හිටලා
ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා නාසඤ්ඤායතනේ කියන සමාපatti 4ක් ලැබෙනවා. අරූප සමාපatti 4ක්. රූප සමාපatti 4යි, අරූප සමාපatti 4යි. පඨවි කසිනිය. ආපෝ කසිනියොත් 8යි. තේජෝ කසිනියොත් 8යි, වායෝ කසිනියොත් 8යි. ඊළඟට නීල කසිනියෙන් 8යි, පීත කසිනියෙන් 8යි, ලෝහිත කසිනියෙන් 8යි, ඕදාත කසිනියෙන් 8යි. ඒකට 8 වරක් 8 64යි. 8 වරක් කර 64ක් වෙනකොට මේ 64 සමාපත්තිලාභීව කාලය ගත කරනවා නම් 8 සමාපත්තිලාභී කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඒවෙන් රූප සමාපatti හා අරූප සමාපatti දෙකම ලබන්න ඕන. එකකින් 8ක් ලබන්න ඕන. එහෙම වාසය කරනවා නම් 8 සමාපත්තිලාභීව වාසය කරනවා නම් පුළුවන් ශාසනයෙන් බැහැර වුණත් මේ අනුන්ගෙන සිව්පසේ ලබන්න සුදුසුයි. ශාසනික කාලයේ ශාසනික ප්‍රතිපත්ති පුරන කාලය තුල ශාසනයට ඇතුළත් වෙලා කරනවා නම් තවත් බලවත් මේ ශක්තියක් බවට පත් වෙනවා. එය නිමනටම උපනිශ්‍රේ වෙන සම්පත්තියක් වෙනවා. ඒකට කියනවා දිව්‍ය විහාර කියලා. ඊළඟට බ්‍රහ්ම විහාර. බ්‍රහ්ම විහාර කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සිව්බඹ විහරණයෙන් වාසය කිරීම. සිව්බඹ විහරණයෙන් වාසය කරමින් කාලය ගත කරනවා නම් සිව්පසේ ලබන්න සුදුසුයි. ඒ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ ගුණ වලින් යුක්ත වෙන්න ඕනේ. එතකොට මේ ගුණ වලින් යුක්ත වෙන කෙනා හැම වෙලෙම මහා බෝධිසත්ව ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සිව්බඹ විහරණයෙන් වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ආර්ය විහාර. ආර්ය විහාර කියලා කියන්නේ ඵල සමවත්සුයෙන් කාලය ගත කිරීම. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට සමවැදීම, ඵල සමාපත්තියට සමවැදීම. සමවැදීමෙන් කාලය ගත කරනවා. නිරෝධ සමාපත්තියට සමාදිනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා, අනාගාමීන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමාදිනවා. නිරෝධ සමාපත්තියට සමවැදිලා එයින් නැගී සිටියන් පස්සේ අර සිව්පසේ ලබන්න සුදුසු ගුණයකින් යුක්ත වෙනවා. එහෙම නැත්නම් සීලාදී ප්‍රතිපත්ති ගුණධර්මයක යෙදিলা දැන් ධානයක් ලැබලා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධාන වලට සමවැදිනවා. සමවැදිලා ඉන්න කාලය තුල එයින් නැගීටලා සිව්පසේ ලබන්න සුදුසුයි. එතකොට ඒ ඵල සමාපත්තියට සමවැදිලා ඉන්නේ අවස්ථාව. ඊළඟට ශුන්්‍යත විමුක්ඛ. ශුන්්‍යත විමුක්ඛ කියන්නේ සංස්කාරයන් අනාත්ම වශයෙන් විදර්ශනා වඩමින් ඉන්න වෙලාවේ සිව්පසේ ලබන්න සුදුසුයි. ඒ කියන්නේ සියලු සංස්කාර ධර්ම ආත්මයක් වශයෙන් ගන්න නැතුව අනාත්මයක් වශයෙන් ගන්නවා. අනාත්මයක් වශයෙන් ගන්නවා නම් හැම වෙලෙම ගන්නේ සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් ඉස්ව. සියලු සංස්කාරයන් ආත්ම වශයෙන් ගන්නේ නැතුව මේ අනාත්ම වශයෙන් ගන්නවා. හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ සංස්කාර ධර්ම උපදිනවා කියන විදසුන් නුවණින් කාලය ගත කරනවා. අන්නේ ගත කරන වෙලාවේ සිව්පසේ ලබන්න සුදුසුයි. අනිමිත්ත විමුක්ඛ කියන්නේ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් විදර්ශනා වඩමින් ඉන්න වෙලාවේ සිව්පසේ ලබන්න සුදුසුයි. ඒ කියන්නේ සියලු සංස්කාර අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ත්‍රිලක්ෂණීය වඩන වෙලාවේ සිව්පසේ ලබන්න සුදුසුයි. හැබැයි මේ ත්‍රිපසේ ලබනකොට අනිත්‍ය වශයෙන් කීවට බෑ. එක්ක දැනෙන්න ඕන, එක්ක පෙනෙන්න ඕන. ඒ කියන්නේ සංස්කාර ධර්ම වෙනස් වෙනවා කියලා දැනෙන්න ඕන. එහෙම නැත්නම් වෙනස් වෙන එක පේන්න ඕන. දැනෙන්න ඕන, පේන්න ඕන. වචනෙන් කියවට බෑ. එහෙම වචනෙන් කියන්නේ නැතුව දැනීමෙන් මතුවෙනවා නම්, පෙනීමෙන් මතුවෙනවා නම් අන්නේම අවස්ථාවවලදී මේ සිව්පසේ ලබන්න සුදුසුයි. වෙනස් වීම දකින්න, නුවණින් දකින්න ඕන. එතකොට අනිමිත්ත විමුක්ඛයෙන් සංස්කාරයන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන වෙලාවේ සිව්පසේ ලබන්න
සුදුසුයි. ඊළඟට අපනිහිත විමුක්ත. අපනිහිත විමුක්ත කියන්නේ සංස්කාරයන් දුක්ඛ වශයෙන් විදර්ශනා වඩා පැමිණෙන නිර්වාණය. අපනිහිතය කියන්නේ සංස්කාරයන් කෙරෙහි දුක්ඛ වශයෙන් මේ සියලු සංස්කාර දුක වශයෙන් නුවණින් දකිනවා. වඩා පැමිණෙන නිර්වාණය. ඒ කියන්නේ මේ සියලුම සංස්කාර හැම දෙයක්ම මේ හැම දෙයක්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඒ නිසා මේක දුකයි කියලා විදර්ශනා නුවණින් දැනෙනවා නම් පෙනෙනවා නම් අන්නේ දැනෙන පෙනෙන වෙලාවේ සිව්පසේ ලබන්න සුදුසුයි. ඊළඟට සතර මගඵල ලැබුව අවස්ථාවේ සිව්පසේ ලබන්න ඊටාම සුදුසුයි. සිව්පසේ කියන්නේ දැන් මාර්ගඵල අවබෝධ කරගත්ත කෙනෙකුට අනිවාර්යෙන් සිව්පසේ ලබන්න සුදුසුයි. කියන්නේ සෝවාන් මාර්ගඥානය ලැබුවා නම් ඵල ඥානය ලැබුවා නම් දැන් සෝවාන් මාර්ගඥානය ලැබනකොටම ඵල ඥානය ලැබෙනවා. සෝවාන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරිහත් මාර්ගඵල මේ අට ලබාගත් කෙනෙකුට සිව්පසයෙන් ලබන්න ඉතාමත්ම සුදුසුයි. අන්නේ සුදුසු ගුණයකින් යුක්ත වෙනවා නම් මේ සිව්පසය ලබන්න සුදුසුයි. ඊළඟට විතරාග විතරාගී කෙනෙක් වෙන්න. විතරාගී කෙනෙක් වෙන්න ඕන. කියන්නේ රාගය ප්‍රහාණය කළ අනාගාමි ආර්යයන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. එහෙම ආර්යයන් වහන්සේ ආර්ය ගුණයක පිහිටලා කටයුතු කරනවා නම් මේ සිව්පසය ලබන්න සුදුසුයි. එහෙම නැත්නම් අනාගාමීත්වයටපත් වෙන්න පිළිවෙත් පුරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අනාගාමීත්වයටපත් වෙන්න ඕන. එහෙම නැත්නම් අනාගාමීත්වයටපත් වෙන්න පිළිවෙත් පුරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. කෙලස් රස කරන කෙනෙක් වෙන්න බෑ. ආසාවෙන් පින්දහම් කරන්නේ නැතුව ඒ කෙලස් ලෝභය දුරු කරන චේතනාවෙන් පටිගය දුරු කරන චේතනාව මෝහය දුරු කරන චේතනාව මුල් කරගෙන මේ පිළිවෙත් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙතන විතරාග කියලා කියන්නේ ආසාව දුරු කරමින් පිළිපත්ති රකින්න කෙනෙක් වෙන්න ඕන. එයා සුදුසුයි සිව්පසය ලබන්න. ඊළඟට රාග විනය ප්‍රහාණය කිරීම පිණිස පිළිපන් කෙනෙක් වෙන්න ඕන. රාග ප්‍රහාණය කිරීම රාග විනය ප්‍රහාණය කරනවා කියලා කියන්නේ රාගය ප්‍රහාණය කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙක් වෙන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා නම් ඒ ගමන් කරන කෙනාට පුළුවන් සිව්පසය ලබන්න. ඒ සිව්පසයෙන් ඕනෑම වස්තුවක් ලබාගෙන පිළිවෙත් මඟ අනුගමනය කරන්න පුළුවන්. ආවුනේය ගුණය තියෙන. ඊළඟට විිත දෝෂ දේශේ ප්‍රහාණය කිරීමේ චේතනාවෙන් අනාගාමීත්වයෙන්ටපත් වන අනාගාමී රහත් ආර්යයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න ඕන. දේශේ ප්‍රහාණය කරන අනාගාමී ආර්යයන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා නම් සිව්පසය ලබන්න සුදුසුයි. එහෙම නැත්නම් අනාගාමීත්වයට පාරමී පුරන කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. එහෙමත් ගන්න පුළුවන්. අර කෙලෙස් සංසිඳ දේශයේ වෛරය ක්‍රෝධය ප්‍රහාණය කිරීමේ චේතනාවෙන් පිළිවෙත් පුරන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට දෝෂ විනය. දේශයේ ප්‍රහාණය කරනු පිණිස ආර්ය මාර්ගයට පිළිපන් කෙනෙක් වෙන්න ඕන. මගේ හිතේ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව මසුරුකම් තියෙනවා. මෙන්න මේවා යටපත් කරන්ඩ මම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පිළිවෙත් පුරනවා. දේශයේ යට කිරීම පිණිස. මේ චේතනාවෙන් පිළිවෙත් පුරන කෙනෙකුට පුළුවන් දේශය යටපත් භාවයට පත් කරගන්න. ඊළඟට විිත මෝහ. විිත මෝහ කියලා කියන්නේ මෝහය ප්‍රහාණය කළ. ඒ කියන්නේ මේ රහතන් වහන්සේට. දැන් මෝහය තියෙනවා රහත් වෙනකම්. රහත් වෙනකම් මෝහය පවතිනවා. ඒ මෝහය ප්‍රහාණය කළ රහතන් වහන්සේට සුදුසුයි සිව්පසය
ලබන්න. එතකොට ඒ සිව්පසයෙන් ඒ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගන්න ලැබෙනවා. එතකොට මෝහ විනය කියනකොට මෝහය ප්‍රහාණය කිරීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මෝහය ප්‍රහාණය කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවට පත් වෙන පිළිවෙත් පුරන කෙනෙකුට පුළුවන් මේ සිව්පසේ ලබන්න. එතකොට එහෙම කාලය තුල හරි දැන් සිල් සමාදන් වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා නම් ඒ මොහොතක් හරි දවසක් හරි කාලය ගත කරොත් ඒ දවස තුල සිව්පසේ ලබන්න සුදුසුයි. ඊළඟට ආර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය හතර සත්‍ය හතරක් හැටියට වටහා ගන්න පුළුවන් ප්‍රතිපදාවක යෙදී වාසය කරනවා නම් ඒ වාසය කරන වෙලාවේ අපට සිව්පසේ ලබන්න සුදුසුයි. ඒ කියන්නේ දැන් අපි සිල් සමාදන් වෙන්නේ, භාවනා කරන්නේ, දන් පින්කම් හැම දෙයක්ම කරන්නේ මොකටද? ආර්ය සත්‍ය අවබෝධයට. ඒ චේතනාව තියෙන්න ඕනේ. ඒ චේතනාවෙන් ඒ සිල් රකින්නවා නම්, භාවනා කරනවා නම්, දන් පින්කම් කරනවා නම් අන්න ඒ අවස්ථාවට ඒ සිව්පසේ ලබන්න සුදුසුයි. ඊළඟට නිබ්බාන කියන්නේ සාන්ති ලක්ෂණ අත්තා වූ අමෘත මහා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමගත් කෙනෙකුට පුළුවන් සිව්පසය ලබන්න. ඒ කියන්නේ නිර්වාණය අවබෝධ කළ ආර්යයන් වහන්සේට පුළුවන් මේ සිව්පසේ ලබන්න. ලබාගෙන තමන්ට ප්‍රතිපත්තියෙහි පිහිටලා කෙලවර දක්වා නිවන දක්වා සම්පූර්ණ කරපු කෙනෙකුට ආර්යයන් වහන්සේට ඊටාම සුදුසු ආකාරයෙන් මේ සිව්පසේ ලබන්න පුළුවන්. ඊළඟට සක්කාදී. එතකොට මේ ඒ වගේ සිව්පසේ ලබන්න ලෝකවාසී දිව්‍ය සමූහයා ගනු ලැබේ. සක්කාදී කියලා කියන්නේ මෙතන සක්‍ර, ශූන්‍යම්, සන්තුසිත ආදී දෙවිය රජවරු. සදෙව් ලෝකවාසී සියලුම දිව්‍ය සමූහයාට පුළුවන් මේ සිව්පසේ ලබන්න. ඒ කියන්නේ දැන් සීලාදී ප්‍රතිපත්ති ගුණධර්මයක් ආරක්ෂා කරගෙන ඉන්නවා නම් ඒ සක්‍රයා දෙවියා සක්‍ර දෙවි රාජයාට උනත් ඇවිල්ලා සිව්පසෙන් උපස්ථාන කරන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා. සිල්වත් ගුණවන්ත අයට දානේ වරදිනකොට දෙවියෝ වෙස්සලාගෙන ඇවිල්ලා දම් පින්කම් කරනවා. දානේ දෙනවනේ. ඒ දෙන්නේ මොකද? මේ ආවුනේය ගුණේ තියෙන හින්දා. දැන් සිල්වත් ගුණවත් කෙනෙකුට දානයක් වරදින්න යනකොට ඒ දානය දෙන්න කවුරුත් මිනිස්සෙක් වශයෙන් නැත්නම් මිනිස්සෙකුට ආවේශ වෙලා ඒ මිනිස්යාට දාන දෙන්න හිත පහල කරලා දෙනවා. එහෙම නැත්නම් වෙස්වලාගෙන ඇවිල්ලා දෙවියෝ ඒ සිව්පසෙන් උපස්ථාන කරනවා. දැන් මේ කතා පුවත් මේ ලංකාවේ කොතෙකුත් සිද්ධ වෙලා තියෙනවා. සිල්වත් ගුණවත් භාවයෙන් ඉන්න කෙනෙකුට සක්‍රාදීන් පවා සදෙව්ලෝ සියලු දෙවියන්ට පුළුවන් වෙස්වලාගෙන ඇවිල්ලා නුවණින් බලනකොට එහෙම කෙනෙක් දැක්කොත් ඒ අයට සිව්පසෙන් උපස්ථාන කරන්න පුළුවන්. එතකොට ඒ උපස්ථාන කරන්නේ අර සිල්වත් ගුණවත් භාවයේ තියෙන නිසා. සිල්වත් ගුණවත් බව දෙවියන්ගේ දෙවි කනට පේනවා. දෙවියන්ට පේනවා. දිවසට පේනවා. දෙවියන්ගේ දිවසින් බලන මේ සිල්වත් ගුණවත් කෙනෙක් කියලා දැනගෙන ඇවිල්ලා සිව්පසෙන් උපස්ථාන කරනවා. ඊළඟට බ්‍රහ්මාදී දසදහසක් සක්වල වැසි දෙවියන් බ්‍රහ්මයන් සහිත සියලු මිනිස්යන් විසින් දුරසිට පැමිණ චීවරාදී ප්‍රත්‍ය පූජා කර සත්කාර කිරීමට සුදුසු සීලාදී ගුණ සම්පන්න බැවින් ආර්ය මහා සංඝ රත්නය ආවුනේය ගුණයෙන් යුක්තයි. එතකොට දෙවියන් බ්‍රහ්මයන්ට පමා දසදහසක් සක්වල වැසි සියලු දෙවියන්ට බ්‍රහ්මයන්ට මිනිසයන්ට ඕනම දුර ප්‍රදේශයක ඉඳලා වුණත්
යම් කිසි දෙයක් ගෙනවිත් චීවර ආදී සිව්පස උපස්ථානය සිදුකරන්න සුදුසු සීලාදී ගුණ වලින් යුක්ත වන බැවින් ආර්ය මහා සංඝරත්නයේ ආවුනේය ගුණයෙන් යුක්තයි. කොට එතන මහා සංඝරත්නය කියනකොට ආර්ය මහා සංඝරත්නය. ආර්ය ගුණයටපත් වුණ මහා සංඝරත්නය තමයි මෙතන දසදහසක් සක්වල දෙවියන් බ්‍රහ්මයන් සහිත සියලු මිනිසයන්ට ඕනම දුර ප්‍රදේශයකට ගිහිල්ලා ඒ සිව්පසෙන් උපස්ථාන කරන්න සුදුසු සීලාදී ගුණ සම්පන්න භාවය පවතින්නේ ආර්ය මහා සංඝරත්නයේ ගුණයට. එතකොට ඒක පුද්ගලිකව කරන එකක් නෙමෙයි. ආර්ය මහා ගුණේ සිහි කරලයි පූජා කරන්නේ. එහෙම කරනවා නම් එතන උතුම් ගුණ වලින් යුක්ත වෙනවා කියන එක තියෙනවා. ඉතින් අන්න ඒ වාගේ ගුණ වලින් යුක්ත වෙනවා නම් අපට සිව්පසයෙන් ඕනම දෙයක් ලබන්න සුදුසුයි. ඒ සුදුසුයි කියන්නේ Taman ණයකාරයෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම නැතුව ගත්තොත් ණය ගෙවන්න වෙනවා. ඒකයි. එතකොට දැන් අපි ඕනම කෙනෙක් දුර ඉඳලා වුණත් යම් කිසි දෙයක් ගිහින් දෙන්නේ ගුණයටනේ. නිකන් දෙන්නේ නැහැ. ආර්ය ගුණයකට තමයි සලකන්නේ. දැන් සිව්පසයේ හැම වෙලෙම උපස්ථාන කරන්නේ සිව්පසයෙන් උපස්ථාන කරන්නේ කවුද? කාටද? ගුණයක් තියෙන කෙනෙකුට. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට. එතකොට ඒ සිව්වනක් පිරිසේ යම් කෙනෙක් ප්‍රතිපත්ති ගුණයක යෙදී වාසය කරනවා නම් සිව්පසේ ලැබෙනවා. ඉල්ලන්න දෙයක් නැහැ. සීල් ගත්ත කෙනෙකුට දානයක් දෙනවා කියන එක කවුරුවත් බෑ කියන්නේ නැහැ. එහෙමත් ඉතින් කර්ණඵල විශ්වාසය කරන්නේ නැති කෙනෙක් බෑ කියනවා මිසක් කර්ණඵල විශ්වාසයක් තියෙන කෙනෙක් කවදාවත් බෑ කියන්නේ නැහැ සිල්වත් පිරිසකට දානයක් දෙන්න. ඒ කියන්නේ සිව්පසේ මෙන් උපස්ථාන කරන්න සිව්වනක් පිරිසම ඉදිරිපත් වෙනවා. ඒක ශාසනයේ තියෙන බලයක්. ශාසනික බලයක්. ශාසනික හැඟීමෙන් ඒක කරන්නේ. ඒ නිසා සිල්ගත් දැන් උපෝසත සීලයෙන් ඉහළට සිල් රකින්න හැම කෙනෙකුටම සිව්පසේ ලැබෙනවා. පන්සිල් ආදී වට්ටමක සීලය හැර අනෙක් සීලාදී ප්‍රතිපත්තිය ගුණධර්මයක යෙදී වාසය කරන හැම කෙනෙක් ළඟම ආර්ය භාවයටපත් නුනත් ආර්ය භාවයටපත් වීම පිණිස නෙවෙයි මේ සීලාදී ප්‍රතිපත්ති ගුණධර්මයක යෙදෙන්නේ නිවන් අරමුණු කරගෙන. ඒ නිසා කර්ණඵල විශ්වාසය තියෙන නිසා ඒ අයට සිව්පස්සේ ලබන්න සුදුසුයි.